ක් අවශ්‍යයි තරගය ජය ගන්නට රෝම් රොයල් දෙවන පෙළ කණ්ඩායමට. සාර්ථක පන්දුවක් ප්‍රථම පන්දුවම පන්දුවක් නිමා කළා. ආරම්භක පන්දු යවනා ගිහාන් දල්පදාදු තීතය තුළ බොහෝ ප්‍රබල කණ්ඩායම් වලට නායකත්වය ලබා දුන්නා. රොමල් ඕල්රවුන්ඩර්ස් ක්‍රීඩකීන්ට බොහෝ කාල වකවානුවක් ගත කර දැමුවා එක් ප්‍රිය තරග නරඹාලනි. නැතුව ටීම් පෝර්තාවරුන්ට රාමස්වරුන්ට ක්‍රීඩා කළා. ඒවරත් සාර්ථක පන්දුවක් නිවැරදි ඉලක්කය නිවැරදි රිද්මය නිවැරදි පාලනය සහිත පන්දු දෙකක් නිමා කළා. යනුව ප්‍රබලතම ප්‍රතිවාදීන් හමුවේ දැඩි තමත්ම මැනවින් පන්දු යොමු කරමින් සිටින්නේ. දැනවතත් සූදානම් සිය සීමාවේ සිට තවත් පන්දුවක් යොමු කරන්නට විශේෂකාර්තුමන් පසු කරමින් ඒවර සාර්ථක පන්දුවක් ගෝල්ඩන් ඩක් අවස්ථාවක් නිර්මාණය කළා. විදුගේ ඉනිම නිමාව දක්වා ප්‍රිය තරග නරඹාලනි ලකුණු ලබා ගන්නට පෙර ආතුව කඩුළු පූර්ව ගමන ආරම්භ කර තිබෙන්නේ. නාවක පිතිකරුවා සම්බන්ධ වුණේ මාලිකගේ ඉනිමත් නිමා කර දැමුවා. දැන් ඔන්න ට්‍රික් අවස්ථාවක් ප්‍රිය තරග නරඹාලනි පිට පිට පන්දු දෙකක් තුළ කඩලු දෙකක් දවා ගනිමින් මේ තරග මාලාවේ ප්‍රථම වතාවට කඩලු සිත්තයක් දවා ගැනීමේ අවස්ථාව උදා කරගෙන තිබෙනවා. යනුව කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා දෙවප්පිය අබේරත්න සම්බන්ධ වන්නේ ක්‍රීඩා පිටියට අමත් පිතිකරුවෙකු ලෙස බොහෝ දේ කරන අයෙක් රෝම් රොයල් දෙවන පෙළ කණ්ඩායමට පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙක් ප්‍රිය තරග නරඹාලනි. යනුව දැන් මේ අදවැටී තිබෙන තත්වයෙන් ගොඩ එන්නට හැකි ආකාරයේ ඉනිමත් දියත් කරන්නට දෙවප්පියට අවස්ථාවක් උදා වෙයිද? ප්‍රශ්නාර්ථ රාශියකට මුහුණ පාමින් සිටින දෙවන පෙළ ක්‍රීඩකයින් රෝම් රොයල් කණ්ඩායමේ යනුව ලකුණු 48ක දැවැන්ත ලකුණු පුරුවක් පසුපස හඹා යාමේ සිටින කඩලු දෙකක් මෙවන විටත් ලැබී ගොස් තිබීම සාධක තත්ත්වයක්. මේ තරග මාලාවේ ප්‍රථම කඩලු සිත ඉදි කරගන්නේ ගියාන් දල්පදාදු ස්වර්ණමය අවස්ථාවක් ඓතිහාසික අවස්ථාවක් නිර්මාණය කරගත්තා. යනුව කලකට පසුව පන්දුවෙන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළා.